ඔබ දන්නවද අද දවස බොහොම වැදගත් දවසක් කියලා? ඇයි ඒ? ඒ මෙන්න මේ නිසා. මේ දවස නැවත වතාවක් උදා වෙන්නේ නැහැ. ඔබේ මේ දවස මේ අද දවස නැවත වතාවක් ඔබේ ජීවිතේ උදා වෙන්නේ නැහැ. ඔබ කොතරම් මුදල් වියදම් කළත් මේ දවස නැවත ඔබට අරගෙන ඇවිල්ලා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔබේ මුළු ජීවිත කාලෙටම මේ දවස ඔබට ලැබෙන්නේ අද විතරයි. මේක අපි දන්නවා. හැබැයි අපි ඒක නොදන්නවා වගේ ජීවත් වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේකෙන් අදහස් වෙන්නේ අපේ ජීවිතේ වටිනාම දේ තමයි කාලය. අපේ ජීවිතේ වටිනාම දේ තමයි කාලය. අපි ගොඩක් නාස්ති කරන්නේත් මේ කාලය. හිතවතුනි අද දවස ඔබ ගත කරන්නේ කොයි විදිහටද? ඒ විදිහේ දවස් 365ක් ගත්තොත් ඒ තමයි වගේ අවුරුද්ද. ඔය අවුරුදු 80ක් ජීවත් වුණොත් ඒ විදිහේ අවුරුදු 80ක් තමයි ඔයාගේ ජීවිතේ. එතකොට ඔයාගේ ජීවිතය කොයි වගේ එකක්ද කියලා තීරණය කරන්නේ ඔයා අද දවස ගත කරන විදිහෙන්. ඒක හෙට දවස ගත කරන විදිහවත් කලින් දවස ගත කරපු විදිහවත් නෙමෙයි. අද දවස ගත කරපු විදිහ. ඒ නිසා මේ දවසින් නැත්නම් අද දවස ඔයා ගත කරන්නේ කොයි විදිහටද? ඔයාට ඕනනම් දුකෙන් ඉන්න පුළුවන්. නැති දේවල් ගැන හිත කරගන්න බැරි වෙච්ච දේවල් ගැන හිත ඕනනම් දුකින් ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන දේවල් ගැන තමන් අඳුරගෙන තියෙන දේවල් ගැන තමන් ගොඩනගාගෙන තියෙන දේවල් ගැන තමන්ට මේ උපතින් හම්බ වෙලා තියෙන දේවල් ගැන තමන්ගේ දෙමව්පියෝ ගැන තමන්ගේ දරුවෝ ගැන තමන් ඉන්න පරිසරය ගැන මේ දේවල් ගැන හිතලා සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්. ඔබ තෝරගන්නේ මොන පාරද? ඔබ තෝරගන්නේ දුකින් ඉන්න එකද සතුටින් ඉන්න එකද? ඔබ තෝරගන්න දේ මත ඔබේ දවස තීරණය වෙනවා. ඔබේ දවස මත ඔබේ ජීවිතය තීරණය වෙනවා.